ඔබතුමීට විදේශීය රටක වෙනත් භාෂාවකින් රංගනය ලියනකොට බය හිතුනේ නැද්ද? මොකද ශ්‍රී ලංකාව තුලත් මේ වෙනකොට විදේශීය නිලියන් ඇවිල්ලා රංගනය නිලනවා. ඔවුන්ට අපගේ රට තුලින්ම විරෝධතා පැන නගිනවා. ඔබතුමීට පාකිස්තාන සිනමාවට එක් වුණාම පාකිස්තාන සිනමා කර්මාන්තය තුලින් බාධා මතුවුනේ එහෙම නැද්ද? දැඩි ලෙස විරෝධ එළ වුණා. මට ගොඩක් වෙලාවට ආරංචි වුණා ඒ උර්දු පුවත්පත්වල මේ ගොඩක් ආටිකල්ස් පවා ගිහිලා තිබුණා. මා එහෙම ලියවිලි පවා ලියවිලා තිබුණා. මෙහෙම විදේශකින් ගේන්න ඕනද? සහ ඇත්තටම සමහර එක්තරා අවස්ථාවක මම මගේ සෙට් එකට මේ ඉන්කම් ටැක්ස් එකෙන් ආවා. ඒ කියන්නේ දැන් මුදල් ලැබෙනකොට ඉතින් ඇවිල්ලා මට මේ කෙනෙක්ව මේ ඇවිල්ලා ඉන්නේ ඉන්කම් ටැක්ස් එකෙන් කියලා. ඉතින් නමුත් මට එහෙම ලොකුට ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. නමුත් ඉතින් මං හිතනවා මේ ඒක දැන් මගේ අහුවා වගේ ඒක ඇත්තටම මේ ජීවිතේට සිනමා ජීවිතේ ලොකු අභියෝගයක්. අපි මං හිතන්නේ ජීවිතේ කොහොමදත් අභියෝග වලට මුහුණ දෙමින් යන්නේ. මං හිතනවා මට ඉතාලම සිනමාවට ආපු මුල් කාලෙම ඒ අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ලොකු අභියෝග වලට මුහුණ දෙන්න වුණා.